welcome back to my channel. ඉතින් මේ vlog එකෙන් මම ගේන්න හිතුවා අපිට මේ trip එකට යන ඔක්කොම budget එක ඊට පස්සේ අපි මේ trip එකේදී යන plan කරන් ඉන්න තැන් ඒවට යන tickets වල prices ඊට පස්සේ අපි try out කරන අලුත් cab වර්ග ඊට පස්සේ අපි shopping යන තැන් ඒ වගේ දේවල් මම vlog එකේ ගේන්න හිතන් ඉන්න යම් මාත් එක්ක අපේ 5 days 4 nights Bangkok tour එක. Let's go. ඉතින් අපි මේ 9ට විතර තමයි ගෙදරින් පිටත් උනේ. හයිවේ එකේ අපිට පැයකමාරක් වගේ ගියා එයාපෝට් එකට යන්න. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 1යි කාලට. අපි මේ පාර ෆ්ලයි කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. මගේ ෆස්ට් ටයිම් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයි කරන්නේ. ඉතින් මම මාරම එක්සයිටඩ්. එයාව එයාපෝට් එකට දැන් චෙක් ඉන් වෙන ලයින් එකේ තමයි ඉන්නේ. අද ටිකක් ක්‍රවුඩඩ්. අපිට ටික වෙලාවක් තිබ්බ හින්දා අපි ඩිනර් ගන්න ආවා පීසා හට් එකට. අපිට ඩිනර් සර්ව් කරා ෆ්ලයිට් එකේ. මම එක්ස්පෙක්ට් කරපු තරම්ම රහවුනේ නැහැ. හැබැයි ඩිසර්ට් එක නම් හරිම රහයි. ඒක මම හිතන්නේ කැරමල් පුඩින් එකක්. Hi guys, we're in Thailand. ඉතින් දැන් අපි ඉමිග්‍රේෂන් එකෙන් එළියට ආවා. දැන් grab bag අරගෙන හොටෙල් එකට යන්නේ. ටැක්සි එකකට නැග්ගා මේ එයාපෝට් එකේ එළියට ඇවිල්ලා අපිට මේ එයාපෝට් එකේ ඉඳන් 48 minutes පෙන්නනවා හොටෙල් එකට. හොටෙල් එකට ආවා. අපිට අදම දැම්ම චෙක් ඉන් වෙන්න බෑ මොකද තාම වෙලාව 8:00යි. එයාලගේ 2 PM තමයි චෙක් ඉන් දෙන්නේ. අපි ලගේජස් මෙතනින් තියලා දැන් පොඩ්ඩක් අපි කොෆි ෂොප් එකට ආවා. ඉතින් අපි මෙතනින් ගත්තේ මාෂා ලට්ටේ එකයි කැපිචිනෝ එකයි තව එක සෑන්ඩ්විච් එකක් ගත්තා කන්න. මාෂා එක ඇත්තටම රහට තිබුණා. කැපිචිනෝ එකත් ඕකේ. ඊට පස්සේ අපි ආවා 7-Eleven එකට මොන හරි එකේ බ්‍රෙක්ෆාස්ට් එකට තාම මොනවාරි කන්න මොකද අපිට කාපු සෑන්ඩ්විච් එක ඇත්තටම මදි වුණ නිසා. ඉතින් අපි මේ එග් ඇන් හැම් සෑන්ඩ්විච් එක මම TikTok එකේ දැක්ක වයිරල් යනවා. ඒක ගොඩක් අය තායිලන්ඩාම කනවා. ඉතින් මම ඒක try කරන්න ආසාවෙන් ඉඳී. ඊට පස්සේ එතන තව ගොඩාක් මේ ජාති තිබුණා. අපිට ඒගොල්ලෝ ඒවා ඔක්කොම වෝම් කරලා දෙනවා. ඒ වෙලෙම කන්න පුළුවන්. මේ චොක්ලට් මිල්ක් එකත් මම try කරා. ඒකත් හරිම රහයි. ඉතින් මේවා තමයි අපි 7-Eleven එකෙන් ගත්තේ. දැන් අපි 7-Eleven එකෙන් පොඩි සෑන්ඩ්විචස් වගේ කාලා දැන් යන්න හදන්නේ Central World ASEAN Center එකට. Central World. අපි ආවා Central World Bangkok. ඉතින් Central World එක Bangkok වල විතරක් නෙමෙයි තව ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් මේ මෝල් එකේ ගොඩක්ම තියෙන්නේ branded items. ඉතින් අපිට mango sticky rice හම්බුණා Central World එකේ. ඒක බාත් 100. ඒ කියන්නේ රුපියල් 1000ක් වගේ තමයි. Lotus එකක් මේක. ඕක lime මේක lime. මේක Lotus. කුරුම්බා තිබ්බා ඒත් අපි ගත්තේ නෑ. ඒක බාත් 80ක්. ඊට පස්සේ අපි ගියා Sephora එකට මට ගන්න බඩු වගේක් තිබ්බා. ඊට පස්සේ අපි Central World එකේ නම් හොටෙල් එකට ගිහිල්ලා රූම් එකට චෙක් ඉන් වුණා. ඉතින් අපි ඩබල් රූම්ස් දෙකක් ගත්තේ අපේ ෆැමිලි එකට. ඉතින් මේ තියෙන අපේ රූම් ටුර් එක. මේ තියෙන අපි හිටපු හොටෙල් එකේ රූෆ් টොප් එකේ ඉඳන් වීව් එක මුළු සිටි එකම පේනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ පූල් එකේ ඉන්ෆිනිට් පූල් එකක්. හොටෙල් එකේ බෑග්ස් ආයිම රූම් එකේ තියලා යනවා වෙනස් තැනක්. මේක ඇත්තටම මේ වයිරල් වුණ තැනක් මම හිතන TikTok වල දැක්කා. බලමු එතනදි කියන මොකක්ද කියලා. අපි ආවේ යුනියන් මෝල් එකට. මේක බැංකොක් වල ඉඳන් 20 minutes වගේ දුරකින් තමයි තිබුණේ. අපි ෆයිනලි හොයාගත්තා.
මේක වගන් ටිකක් අපි සෑහෙන දුරක් ආව පැයක් විතර මොකද අපිට පාර වැරදුනා හින්දා. අතන මේ ෂොප් එකේ නම Good Noodle. මේක මං හිතන්නේ වර්ල්ඩ් රෙකෝඩ් ලෝකේ තියෙන ලොකුම ලෝකේ තියෙන ලොකුම නූඩල්ස් ෂොප් එකද කියලා සෙනිත් තමයි කියන්නේ මම දන්නේ හරියටම. මේක තමයි ෂොප් එක. සෙනිත් ගන්නවා ඉස්සරහම. මේ ෂොප් එකේ නූඩල්ස් ಜಾති ගොඩක් තියෙනවා එක එක කන්ට්‍රීස් වලින්. ඉතින් මම මේ දැන් හිතා ගන්න බැරි වෙන්නේ මොකද්ද කන්නේ කියලා. ඔයාලට මේ ඉස්සරහා පේනවා ඇති හැම කන්ට්‍රි එකකම නූඩල්ස් මෙතන තියලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් මේ Good Noodle shop එක තායිලන්ඩ් වල විතරයි තියෙන්නේ. බලමු මම මොනවද කප්පි කියලා. මම හිතුවා හැමදාම කන රාමෙන් එකකට වෙනස්යක් කරනවා කියලා බලමු මොනවද කියලා. මම හිතුවා මේ try කරලා බලන්න. මම කලින් කාලා නෑ. මේ චීස් එක ගන්නවා. ඊට පස්සේ සොසේජ්. ඊට පස්සේ අපි මේ ඔක්කොම අරගෙන යන්න ඕනේ මේ නූඩල්ස් එක හදාගන්න. ඉතින් ඒක සෙල්ෆ් සර්විස් එකක් තියෙන්නේ. අපිට මේ පැකට්ස් කපලා ඒ ඔක්කොම සිසර්ස් ඒවා ඒගොල්ලෝ තියලා තිනවා වෙනම ටේබල් එකක් අරේන්ජ් කරලා. ඊට පස්සේ මේ පැකට්ස් අපි දාලා යන්න ඕනේ ඒක මේ නූඩල් එක හදන මැෂින් එක ගාවට. ඊට පස්සේ යාලා අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ නූඩල් එක හැදුවේ. ඉතින් මේ නූඩල් එක නම් ඇත්තටම රහයි. මම කලින් කාලේ තිබුණ වෙලාව 4:45යි. ඉතින් අපි අද රෑ හිතුවා දැන් මේ මාසේ ක්‍රිස්මස් තියෙන හින්දා ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරලා තියෙන තායිලන්ඩ් වල ලස්සන තැනක් බලන්න යන්න. ඉතින් මේ තැන අතර මම හොයාගත්තේ TikTok එකේ. අතර මම මේ පාර තායිලන්ඩ් ටුවර් එක ප්ලෑන් කරනකොට ගොඩක් තැන් හොයාගත්තේ TikTok එකේ. ඉතින් අපි ටිකක් පැක් එකමාරක් වගේ ඇවිදලා ඊට පස්සේ ඩිනර් ගන්න ගියා. අපි ඕඩර් කරේ පීට්සා එකක්කුයි තව රයිස් එකක් මට මතක විදිහට ප්‍රෝන් රයිස් එකක්. Good morning guys. ඉතින් අද අපි බැංකොක් වල ඉන්න දෙවනි දවස. දැන් අපි ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන අද අපි යනවා තැන් දෙකක් බලන්න. ඉතින් මේ තැන් දෙක ටිකක් අපිට 20 minutes වගේ දුරින් තමයි තියෙන අපි ඉන්න තැනට. බලමු මොකද වෙන්නේ කියලා. අපි හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ඔල්රෙඩි දාලා තිබුණේ. ඒ කියන්නේ පේ කරනකොටම අපි මේ ඔන්ලයින් බුක් කරනකොට ඒතකොට අපිට දවස් 5ම බ්‍රෙක්ෆාස්ට් එක තිබුණා. ඉතින් දැන් මේ අපි වටරන් ටෙම්පල් එකට යන පාරේ ඉන්නේ. කියන්න ඕනේ මේ මුළු ට්‍රිප් එකම ප්ලෑන් කරේ අපිමයි. ඒ කියන්නේ කිසිම ඒජන්සි එකක්වත් නෙමෙයි. අපි අයිටනරි එකක් හදලා තමයි ප්ලෑන් කරලා ගියේ. ඉතින් මෙතන ගොඩක් ෂොප්ස් තිබ්බා තායි ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එක රෙන්ට් එකට දෙන. ඉතින් අපි අතනම කලින් හිතාගෙන ගියේ නැහැ මෙතන ඩ්‍රෙස් කරනවා කියලා. ඒ වුණාට එතනට ගියාම අපිට ආස හිතුණා. ඉතින් මේ ඔක්කොම ෂොප්ස් තිබ්බේ එන්ට්‍රන්ස් එකේ ඉස්සරහම වගේ. ඉතින් එක එක ගණන් වලට යාළුවා ඩ්‍රෙස් කරනවා. ඉතින් අපි 4 දෙනාම එකම කලර් එකකින් ඩ්‍රෙස් කරා. ඉතින් එක්කෙනෙක්ට ඩ්‍රෙස් කරන්න 100 baht එක තමයි. අපි ආවා ටෙම්පල් එකට. අපි යනවා තායිලන්ඩ් ට්‍රැඩිෂනල් විදියට.
අපිට මේ මෙහේ යුනිවර්සිටි එක ස්ටුඩන්ට්ස් වගේක් හම්බුණා. ඊට පස්සේ අපි ඉන්ටර්විව් කරා. එයාලා කරන්නේ ටුවරිසම් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්. අපි ටෙම්පල් එකේ ඇවිද්දා පැයකමාර දෙකක්. ඉතින් මහන්සි හින්දා අපි ජූස් එකක් ගත්තා බොන්න. පයිනැපල් ජූස් එක තමයි මම ගත්තේ. ඒක ඇත්තටම හරිම රහයි රිෆ්‍රෙෂින් ඒ වෙලාවේ හැටියටත්. දැන් අපි වටවරුන් ටෙම්පල් එකෙන් අර ගත්ත කොස්ටියුම්ස් ටික දීලා දැන් යනවා ස්පේස් ටයිම් කියුබ් එකට. මෙතන ඉඳන් තියෙනවා කිලෝමීටර් 9ක් වගේ. ඉතින් අපි ග්‍රැබ් එකක් දැම්මා. ඒ කියන්නේ මෙතනලා ඉන්නේ. මේක නතරම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. වටවරුන් ටෙම්පල් එකේ හරි ලස්සනයි. ඊට පස්සේ කොස්ටියුම් එකක් ගන්නලා ෆොටෝස් අරගෙන දැන් අපි ආවා මේ ස්පේස් ඇන්ඩ් ටයිම් කියුබ් එකේ තියෙන්නේ shopping mall එකක් ඇතුලේ. හරිම ඒකත් වෙනස් එක්ස්පීරියන්ස් එකක් වෙයි. මම ඇත්තට මේ තව කන්ට්‍රීස් කීපයක දැකලා තියෙනවා මෙහෙම එකක් තියෙනවා. ඒක හරි ලස්සනයි කියලා තමයි අහලා තියෙන බලමු ගිහලා කොහොමද කියලා. ඉතින් මේ මෝල් එකේ තිබ්බ බේකරි අයිටම්ස් වගේක් ඒ ටික මේ අපි ඇත්තට මොනවද එතනින් කෑවේ නෑ. හැබැයි හරිම ලස්සනයි එහෙම තියනවා දැක්කම. මේකත් ටිකක් හොඳ මෝල් එකක්. මේකෙත් ගොඩක් බ්‍රෑන්ඩ් අවුට්ලට්ස් තිබ්බා. දැන් ටයිම් කියුබ් එකේ තියෙන මෝල් එක ටික අපි ගියපු ඒවා ලොකු මෝල් එකක්. හැබැයි මේක ටිකක් මේ ෆොරින් ක්‍රවුඩ් එක අඩුයි. ටිකක් ලෝකල්ස් තමයි වැඩිපුර ඉන්නේ. මම හිතන්නේ මේක ටිකක් වැඩි ෆොරිනර්ස්ලා එන්නේ නැති මෝල් එකක්. ඒක තමයි මම හිතන්නේ ස්පේස් ඇන්ඩ් ටයිම් කියුබ් එක වැඩි මම දැකලා නැහැ අපේ ෆොරිනර්ස්ලා එහෙම වැඩි යනවා කියලා. බලමු කොහොම වෙයිද කියලා. දැන් අපි එතනට ඉතින් මෙතන ටිකට් එකක් වුණේ කෙනෙක්ට බාත් 699ක්. මෙතන හරිම ලස්සනට එක විෂුවල්ස් හදලා තිබ්බා. You seem like the time to love and believe them and disappear right after this song. So give me that eye to show you, hold you. Don't leave me out here dancing alone. ඉතින් මේ ස්පේස් ඇන්ඩ් ටයිම් කියුබ් එක ඇත්තට මම ගොඩක් කන්ට්‍රීස් වල දැකලා තියෙනවා. ඒක හරිම ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ අපි ලන්ච් ගන්න ගියා. එතනම තිබුණා සුපර් මාකට් එකකින් අපි මේ සෂිමි try කරලා බැලුවා. ඒක නෑතරම මේ රහට තිබුණා. අපි ගොඩක් බඩගිනි ඉඳපු හින්දා අපි මැක්ඩොනල්ඩ්ස් එකෙන් කන්න හිතුවා බර්ගර්ස් උයි චිප්ස් උයි අරගෙන. තායිලන්ඩ් මැක්ඩොනල්ඩ්ස් එකත් ඇත්තටම රහට තිබුණා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් ගන්න ගියා ඩෙසර්ට් එකට. අපි ගත්තේ වැනිලා ක්‍රම්බ් කියන අයිස්ක්‍රීම් එක. ඒක ඇත්තටම රහයි. ආශ්‍රය රහයි. ඊට පස්සේ අපි මෝල් එකේ මේ ස්ටෝර්ස් වගේ හදලා තිබ්බ පොඩි shopping මාකට් එකක් විදිහට. ඒකේ ඇවිද්දා. ඉතින් අපි ඇත්තටම එතනින් මොනවත් ගත්තේ නැහැ. guys මට හම්බුණා මම දැක්ක TikTok viral food එකක් 7-Eleven එකේ. අර ලාවා කේක් ඒගොල්ලෝ මේක වෝම් කරලා දුන්නා. බලන්න මේක රහයි විදිහට මම ගොඩක් දැක්ක රිවිව්ස් කට්ටිය දාලා තියෙනවා මේක try කරන්න කියලා. ප්‍රඥා මාකට් එකට දැන් මාකට් එකේ shops නම් ගොඩක් තියෙනවා. බලමු කොහොම වෙයිද කියලා. ඉතින් මේ ප්‍රටුනම් මාකට් එක අපේ හොටෙල් එකේ ඉඳන් 1 කිලෝමීටර් දුරින් තිබ්බි. ඉතින් අපි පයින් තමයි පළවෙනි දවසේ ගියේ මේ රෑ. ඉතින් මේක රෑ 12 මාර වගේ වෙනකන් ඕපන්. ඉතින් ඇත්තටම මේ මාකට් එකේ බඩු ගොඩක් අනිත් මාකට්ස් උයි මෝල්ස් වලට අඩුයි. එතකොට මේ ඩ්‍රින්ක්ස් ඊට පස්සේ ෆෘට්ස් ස්ට්‍රීට් ෆුඩ් හැම එකම මාරම ගණන් අඩුයි. and ඒවා හරිම රහයි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් අපි try කරපු කෑම ඒවා ගේනවා. finally guys අපිට mango sticky rice ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ප්‍රඥා මාකට් එකේ ඉඳන් ටුක් ටුක් එක තමයි හොටෙල් එකට ගියේ. ඒ වෙලාවේ ගොඩක් ට්‍රැෆික් තිබ්බා. ඒ හින්දා මේ ගාන ගොඩක් වැඩි 200 බාත් ගත්තා ඒගොල්ලෝ අපෙන්. ඉතින් ටුක් ටුක් වල හැමතිස්සෙම යන එක මං හිතන්නේ නැහැ හොඳ වෙයි කියලා. හොටෙල් එකට ආවා. දැන් මම මේ
try කරන්න යන්නේ mango sticky rice එක. එහෙනම් අමුතුයි බලමු. මේ හැමෝම try කරන්න mango sticky rice එක. පේනවද? මම හිතනවා පේනවා කියලා. අර අපේ නිකන් ලැබරිය ටේස්ට් එකක් එනවා. අබරයි. රහයි ඒක. ඉතින් guys මේ මගේ බැංකොක් vlog එකේ part 1 එක ඉවර වෙනවා. ඉතින් අද අපි බැංකොක් වල ඉන්න දෙවෙනි දවස. දැන් රෑ වෙලා අපි ප්‍රැට්නම් මාකට් එකේ ඇවිදලා ආව හොටෙල් එකට. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඔයාලත් මේ මං try කරපු දේවල් කාලා තියෙනවා නම් හරි අපිට මොන හරි මිස් වෙච්ච බැංකොක් වල තව ඔයගොල්ලෝ ගියපු තැන් තියෙනවා නම් හරි මේ වීඩියෝ එකේ අරින් කමෙන්ට් එකක් දාන්න. So see you guys in my Bangkok vlog part 2. Bye bye.